මගෙමයි ඔබගේ ආදරේ පන තියෙන අතුරු මගේ ඕ සත්තයි මං ඔබේ හිමතරා සෙමිනා හැම සිසුමේ ඔබ හින්ගේ ඉන්නවා ගැඹුරේ මගේ පපුවේ ඔබ හුස්මක් ගන්නවා. හලෝ ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝන්ටම ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් ගොඩාරියක් කාලෙකින්නේ මට වීඩියෝ එකක් කරන් එන්න හිතුනේ. ඉතින් මං අද ඔයාලව එක්කන් යනවා ලස්සන තැනකට. එන්නකො මාත් එක්ක ඉස්සරහට. එතකොට මොකද්ද මේ ලස්සන තැන කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මං අද ඔයාලව එක්කරගෙන යන්නේ යුරෝපයේ පැරණිතම මින්මැදුර බලන්න. ඒ කියන්නේ අක්වාරියෝ චිවිකෝ ඩි මිලානෝ කියන අක්වාරියෝ එක බලන්න තමයි මං අද ඔයාලව එක්කන් යන්නේ. ඉතින් ඔන්න අපිට දැන් ඔය ඉස්සරහින් පේන්නේ අන්න ඒ අක්වාරියෝ එක තමයි. ඉතින් මේ තියන්නේ මේ අක්වාරියෝ එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් මේ ඔයාලට පේන එන්ට්‍රන්ස් එකේ වතුරට සහ මුහුදට අධිපති වන රෝමානු දෙවි කෙනෙක් වන නෙප්චූන්ගේ ස්ටැචූ එක තමයි මේ අඹලා තින්නේ. එහෙනම් ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම බලමුකෝ. ඉතින් සාමාන්‍යයෙන් මේ අක්වාරියෝ එක බලන්න එන ඕනම කෙනෙක් ටිකට් එකක් ගන්න ඕනි. එතකොට මේ අක්වාරියෝ එකේ ටිකට් වල මිල වෙන්නේ ඔයාට අවුරුදු 26ට වඩා අඩුයි නම් යූරෝ 3ක මුදලක්. එතකොට ඔයාට අවුරුදු 26ට වඩා වැඩි නම් යූරෝ 5ක වගේ මුදලක් තමයි. හැබැයි හේතුව මොකක්ද කියලා නම් මට දැනගන්න බැරි වුණා. මම ගිය දවසේ නම් මට ටිකට් ගන්න අවශ්‍ය වුණේ නැහැ. හරි එහෙනම් ඔයාලා මේක බලන ගමන් මම මේ අක්වාරියෝ එක ගැන කියන මේක ඉතිහාස කතාවත් අහගන්නකෝ. හරි එහෙනම් ඉතින් මෙන්න මේ අක්වාරියෝ එක විවෘත වෙලා තින්නේ 1906 දී. ඒ මිලානෝ වල තිබුණ ඉන්ටර්නැෂනල් එක්සිබිෂන් එකක් වෙනුවෙන් තමයි. ඉතින් මේ අක්වාරියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ සෙබස්තියානු ලොකාති කියන ආකිටෙක්චර් විසින්. ඉතින් ඒ වගේම දෙවන ලෝක යුද්ධයේදී මේ අක්වාරියෝ එකට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා බෝම්බ ප්‍රහාරයකින්. ඉතින් මේ කොහොම වුණත් නැවතත් ඒ මුල්ම වාස්තු විද්‍යාත්මක ශෛලිය ආරක්ෂා කරමින් 1960 දී නැවතත් ප්‍රතිසංස්කරණය කරලා විවෘත කරලා තියෙනවා මහජනතාව වෙනුවෙන්. ඉතින් අද වෙනකොට ලෝකේ පරණම අක්වාරියෝ අතරින් තුන්වෙනි ස්ථානයේද මේ අක්වාරියෝ චිවිකෝ ඩි මිලානෝ කියන අක්වාරියෝ එක පත් වෙලා තිනවා. ඉතින් මේ අක්වාරියෝ එකේ ජලද ජීවීන් 100කටත් වඩා අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉතින් ඒ වගේම මේ අක්වාරියෝ එකේ ජලය සහ ජලජ ජීවීන් පිළිබඳ පශු වෛද්‍යවරයන් විසින් දිනපතාම පරීක්ෂා කරනවා. ඒ වගේම ඉතින් මෙතන පුස්තකාලයකුත් තියෙනවා. මේ පුස්තකාලය තමයි මිලානෝ වල මරායන් බයොලොජි ගැන ඉගෙන ගන්න ගොඩාරියක් පොත් තියෙන ලොකුම පුස්තකාලය. ඉතින් මේ අක්වාරියෝ එකේ අපිට ඉගෙන ගන්න බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයා අනිවාර්යෙන් එන්න ඕනේ. හරිම ලස්සන තැනක් මේක. ඒ වගේම මේ අක්වාරියෝ එකේ වින්ටර් ගාඩන් කියලා එළියෙත් ලස්සන ගාඩන් එකක් තියෙනවා. ඉතින් මේ ගාඩන් එකේ විවිධ පරිසරයන් වල වැඩෙන මාළු වර්ග, ඉබ වර්ග සහ තවත් ජලජ ජීවීන් වර්ග, ඒ වගේම ශාක වර්ග තියෙනවා. හරිම ලස්සනයි ඒ ගාඩන් එක. ඉතින් ඔයාලත් විශේෂයෙන්ම මිලානෝ ඉන්න කෙනෙක් නම් ඒ වගේම ඉතාලියේ කොහේ වුණත් කමක් නැහැ. ඔයාලා මිලානෝ වලට එනවා නම් අනිවාර්යෙන්ම මේ අක්වාරියෝ එක බලලා යන්න අමතක කරන්න එපා. හරිද? ඒ වගේම ඔයාලට චූටි බබාලා ඉන්නවා නම් එයාලවත් එක්කන් එන්න මේ අක්වාරියෝ එක පෙන්නන්න. මේ තැන හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම ලස්සනයි වගේ තමයි මෙතනින් බලලා දැකලා අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මගේ අද මේ vlog එකත් මෙතනින් ඉවර වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් මං ඔයාලට අරගෙන එන්න. ඉතින් එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි. ඔබගේ ආදරේ